හලෝ අද අනුරාධපුර බ්ලොග් එකේ දෙවනි වීඩියෝ එක. ඉතින් අද අපි යන්නේ කාශ්‍යප රජතුමාගේ විශාල ගල බලන්න, සීගිරිය බලන්න. නැවතිලා හිටපු තැනින් ලෑස්ති වෙලා අපි යනවා. ඊට පස්සේ යන ගමන් අපි උදේට කෑව ලස්සන ප්ලේස් එකක් අපිට හම්බුණා. අම්මලා බත් කෑවේ. මං කෑවේ තෝසෙයි කොරලි පරිප්පුයි. කොරලි කියන්නේ මගේ ෆේවරිට් කෑමක්. මම ගොඩක් දවසක ඉඳලා කොරලි හොය හිටියේ. ඉතින් මට අද හම්බුණා. මං කෑවා. ඊට පස්සේ යන ගමන් අපි නවත්තලා අඹ peer ගත්තා. දැන් අඹ නම් මං කෑවේ නෑ. peer තමයි කෑවේ. මේ ලුණු ගම්මිරිස් දාලා හරිම රසයි. ඉතින් ඊට පස්සේ යන ගමනුත් හරි ලස්සන තැන් වටපිටාව එහෙම මාරම ලස්සනයි. මේ පාර මොකද්ද කියලා නම් මන් දන්නේ නෑ. මැප් එක බලාගෙන තමයි අපි ගියේ. හරිම ලස්සනයි. ඉතින් මේ පාරත් වටපිටාව එහෙම වටපිටාවෙත් සිරින් අරඹ අද මම පසර දැම්මනේ අර දෙන්න. කමන්නේ. ඉතින් මේ පාර බලාගෙන ලස්සන බල අපි ගියා. ඊට පස්සේ අපි සීගිරියට යද්දී එක විතර වුණා. ඒ සීගිරියට යන පාරත් හරි ලස්සනයි. කොළ පාට වියනක් වගේ හැදිච්ච හරි ලස්සන පාරක් තමයි තියෙන්නේ. ඉතින් මං හරිම කැමති ඒ වගේ කොළ පාට වයිබ් එකට. ඉතින් ඒකින්ද ඒ පාරෙත් ලස්සන බල කොච්චර පාර දුර වුණත් අර පාර දෙපැත්තේ තියෙන කොළ පාටට හිතාර මොකද්ද වෙන්නේ අර ඒ වෙච්ච නිසා මහන්සිය දැනුනේත් නෑ. පාරේ දුර දැනුනේත් නෑ. හරිම එක්සයිටඩ් විදියට දැන් කොයි වෙලේද අපිට සීගිරිය බලන්න පුළුවන් වෙන්නේ කියලා බල ගියේ. මං ගොඩාක් කාලයක් ඉඳලා සීගිරියට යන්න පට්ටම ආසාවෙන් හිටියේ. ඉතින් ඔන්න අද තමයි යන්න chance එක හම්බුනේ. ඊට පස්සේ සීගිරිය කාර් පාක් එකෙන් වාහනේ නවත්තලා අපිට තව කිලෝමීටර් එකහමාරක් විතර පයින් යන්න තිබුණා. ඒ අර මේ ටිකට් කවුන්ටර් එක ළඟට ඒකත් ඒ යන පාරත් මෙන්න මේ වගේ හරි ලස්සන පාරක් තිබ්බේ. ඊට පස්සේ අපි ටිකට්ස් අරගෙන සීගිරියට යන්න පටන් ගත්තා. මෙන්න මේ වගේ හරි ලස්සනයි. ඉතින් බල්ලෝ හිටියා, රිලව් හිටියා. කැලේ මැදින් ඉතින් යන්න තියෙන්නේ හරි ලස්සනයි. ඉතින් ඔක්කොම මේ සීගිරි ගාඩන් එක එහෙම අර නිකන් අමුතු වයිබ් එකක් තියෙනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔන්න තියෙනවා සීගිරිය බලන්න මාරම ලස්සනයි. ඇත්තටම හරිම මට සීගිරිය ගැන නම් කියන්න දේවල් නැහැ. මාරම සුපිරි තැනක් එතන. කාශ්‍යප රජතුමාට thank you මේ වගේ තැනක් හැදුවට. දැන් කට්ටිය කියනවානේ සීගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා කියලා. තවත් සමහරු කියනවා රාවණ රජතුමා කියලා. මගේ විශ්වාසය තියෙන රාවණ රජතුමා කියලා. ඒ උනාට බහුතරය පිළිගන්නේ මේ රාවණ රජතුමා නෙමෙයිනේ සීගිරිය මේ කාශ්‍යප රජතුමානේ සීගිරිය හැදුවා කියලා. whatever. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන තැනක් තමයි සීගිරිය කියලා කියන්නේ. කවුරු හැදුවත් කොහොම හැදුවත් මාරම ලස්සන පට්ටම ආකිටෙක්චර් එකක් තියෙන තැනක් තමයි සීගිරිය. ඒ වගේම ගාඩන් එක ඔය පේන්නේ. ඉතින් අපේ අයියා කරන වැඩ මම අර ගල් උඩ නගින ඒවත් වීඩියෝ කළා. කවන්නේ. මං ගියේ ෆොටෝ එකක් ගන්න. හරිම ලස්සන කොළ පාටක්. කියන්නේ ඒ දවස්වල තිබ්බ ගෘහාලංකරණය මොකද ගෘහාලංකරණය නෙමෙයි. ඒකට කියන්නේ මොකද? ගෙවතු අලංකරණය. ඒ අර එක තාමත් මාරම ලස්සනට මේන්ටේන් කරනවා එතන කට්ටිය. ඉතින් ඒකින්ද හරි ලස්සනයි මේ ප්ලේස් එක. අනිවාර්යෙන්ම අනුරාධපුරේ යනවා නම් ඒ පැත්තේ යන්න. ඉතින් සීගිරියට යා වෙනම යන්නත් පුළුවන්. අනුරාධපුරේ ගියාම ඉතින් ළඟයි සීගිරියට. මෙන්න මේ වගේ පඩි නැගගෙන ඉතින් උඩට යන්න තියෙන්නේ. පඩි මං හිතන්නේ එන ගොඩක් තියෙනවා. නගින්න ඉතින් අපි මග නැවති හති ඇර තමයි මේ ගියේ. කොහොම හරි මහන්සි මං හිතන්නේ අපිට පැය දෙකමාරක් විතර ගියා උඩටම යන්න. උඩට ගියාම මං හිතන්නේ ලංකාවෙන් භාගයක්ම පේනවා. හරිම ලස්සනයි. පිදුරංගල පේනවා. ඊට පස්සේ මං හිතන්නේ රිටිගලත් පේන්නේ නැති. දැන් මොකක්ද මේක රිටිගල මේක පිදුරංගල කියලා අඳුර ගන්න බෑනේ. හැබැයි පිදුරංගල නම් අඳුර ගන්න පුළුවන් වුණා. බට් මේ රිටිගල එහෙම නම් අඳුර ගන්න බෑ. මේ ඉතින් ඔන්න ඔහම තමයි උඩට ගියාම view එක තියෙන්නේ. පළාතක්ම හරි ලස්සනට පේනවා. මෙන්න මේ වගේ පඩි පෙළවල් තමයි තියෙන්නේ. ඔය තමයි සීගිරියේ සිංහපාද. ඉතින් ගොඩක් කට්ටිය හිටියා. අපි දවස් 4ක නිවාඩුවක් සෙට් වෙච්ච නිසානේ ගියේ. එතකොට අපි වගේ තව ආපු ගොඩක් කට්ටියත් හිටියා. ඉතින් මොන්ටර තරම් ක්‍රවුඩ් එකක් හිටියත් එතන මාරම ලස්සන මාරම නිස්කලංක ප්ලේස් එකක්. ඔය තියෙන්නේ කැටපත් පවුර.
කැඩපත් පවුරේ දැන් නම් ඇත්තටම හරි දුකයි. එතෙන්ට ගියාම අපේ කට්ටිය ලියපුවා තියෙනවා ඉංග්‍රීසි අකුරු අනම්මනම් ලියපුවා තියෙනවා. ඉතින් මේ හරි විනාශයක් ඉතින්. ගොඩක් මේ ෆොරිනර්ස්ලා එහෙම ඇත්තටම දුක් වෙනවා. ඔන්න ඔතන තමයි බිතුසිතුවම් තියෙන. සීගිරි බිතුසිතුවම්. ඒක මේ බලන්න යන්න පුළුවන්. අපිට වීඩියෝස් ගන්න බෑ. ඉතින් බලන්නේ එතන මාරම ලස්සනට ඒ තැන ඒ බිතුසිතුවම් ඇඳලා තියෙන තැන හරියටම ගල මැද. ඉතින් හිතා ගන්නවත් බැරි විදියට ඒක අවුරුදු 100 ගාණක් විතර පැරණි කියලා 1000 ගාණක් විතර පැරණි කියලා කිව්වා. ඉතින් කොහොම වුණත් මාරම ලස්සන මේ තැනක් එතන. ඇඳලා තියෙන තැන හිතා ගන්න බෑ කොහොම ඇඳද මේ කියලා කිසිම ප්‍රතිසංස්කරණයක් නැතුව තාම මේ විදියටම තියනවා ඉතින්. ඊට පස්සේ අපිට ගොඩක් මහන්සි වෙලා හිටපින්ද අපි ආවා දවල්ට කන්න. දවල්ට කන්න මෙන්න මේ ලස්සන තැනකට ගියේ නම මනම් මතක නෑ. ඊට පස්සේ අපි කොහොම හරි දවල්ට කාලා අපි එන්න ආවා. ගියපු පාරම තමයි ආවෙත්. අපි එද්දි රෑ වුණා. ඉතින් අපිට මහන්සි ඒකින්දා එමිහිට තමයි ආවේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස් 2 ට්‍රිප් එක ඉවරුනේ. මං හිතනවා වීඩියෝස් ටික හොඳ ඇති කියලා. බලන්න ඔයාලා. බලලා කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් ඔයාලට. බයි බයි. ආයෙ දවසක හම්බෙමු.